අයිබෝන් ඔයාලා අදත් එකතු වෙන්නේ ඔටෝ ඉංජිනියර් YouTube channel එකත් එක්ක. අද අපි බලන්නේ RK80 ට්‍රැක්ටර් එකේ එන්ජින් එක සම්පූර්ණයෙන් ගලවලා රිපෙයාර් කරන එකේ දෙවෙනි වීඩියෝ එක. එතකොට පළවෙනි වීඩියෝ එකේදී අපි අලුතෙන් පරණ එන්ජින් ස්ලිව් එක අයින් කරලා අලුතෙන් එන්ජින් ස්ලිව් එක ඉන්ස්ටෝල් කරගන්න විදිය සහ දඟර කඳ එහෙම නැත්නම් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක ඔයිල් පුස් එක ගහලා කොහොමද සවි කරගන්නේ කියලා කතා කරා. දැන් අත අපි ඒකේ ඉතුරු කොටස බලමු. ඒ කියන්නේ කොටස් කීපයකින් සමන්විත වෙනවා මේ වීඩියෝ එක. එතකොට ඒකේ දෙවෙනි කොටස අද අපි බලමු. මේකෙදි අපි රොඩ් එකේ වැඩ ටික කොහොමද කරගන්නේ කියලා බලමු. ඔයාලට එතකොට මේකේ පිස්ටන් එකේ කොටස් තුන මේ පිස්ටන් හිස ඊට පස්සේ පහළ කොටස සහ මැද කොටස මෙතන තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා ගජන් පින් එකක් තියෙනවා. ගජන් පින් එකේ මෙතන ලොක් එකක් දාලා තමයි මේ පින් එක ගහලා තියෙන්නේ මේ රොඩ් එක ගාව මේ. එතකොට මේ රොඩ් එකේ එහා මෙහා යනවා. මෙතන ගජන් පින් එකක් ගහලා තියෙනවා. එතකොට ඊට අමතරව මෙතන බුක්ස් එකක් තියෙනවා. මම ඒ කොටස් පෙන්නන්නම් පස්සේ. ඊළඟට මේකට අපි කියනවා රොඩ් එක කියලා. එහෙම නැත්නම් අත. එතකොට පිස්ටන් අත. මේ පිස්ටන් රොඩ් එකෙන් තමයි බිගින් බෙයාරින් එකක් මෙතන තියෙනවා. මේ බෙයාරින් එකත් එක්ක ට්‍රෑන්ක් එකට දඟර කඳට සවි වෙන්නේ. මේක පිස්ටන් අත සම්පූර්ණ ගලවලා අලුතින් රින් සෙට් එක සහ පිස්ටන් එකක් දාලා සවි කරන්න තමයි අපි හදන්නේ. එතකොට මේක මේ එක රින් සෙට් එකක වල පේනවා තියෙන එක රින් එකක් කැඩලා තියෙනවා මෙතන. මේකේ රින් සෙට් වර්ග සහ රින් සෙට් දාන හැටි ඔක්කොම මම කියලා දෙන්නම්. උඩ තියෙනවා මේකේ කම්ප්‍රෙසර් රින් තුනක් තියෙනවා. මේ 1 2 3ක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔය රින් එක. මේ තියෙන්නේ අලුතෙන් ගෙන ආපු බඩු ටික. ඒකට බලමු මේ මොනවද තියෙන්නේ කියලා. මේක තමයි ස්ලිව් එක. එන්ජින් එකේ ස්ලිව් එක. දැන් මේ එන්ජින් එකට අපි අලුතෙන් ස්ලිව් ගහන්න ඕන මේ RT80 එන්ජින් එක. මේ තියෙන එන්ජින් ස්ලිව් එක. ඔයාලට පේනවා ඇති. මේ ඕරින් දෙකක් තියෙනවා මෙතන. ඒතකොට මේක ඇතුලේ ඔයාලට පේනවා ඇති මේ ඉරි වගේක් වගේ ඇඳල් තියෙනවා. මේව ගැන මම ඉස්සරහට කතා කරනවා. ඒතකොට මේක ඇතුලේ තමයි පිස්ටන් එක එහා මෙහා යන්නේ. අපි බලමු මේක ඊළඟට මේ තියෙන පිස්ටන් එක. සාමාන්‍යයෙන් පිස්ටන් එකත් එක්ක ගජන් පින් එක සහ ගජන් පින් ලොක් එක හම්බ වෙනවා. නමුත් මේකට නම් ලැබිලා නැහැ. ඊට අමතරව මේකේ ගහලා තියෙනවා මේ STD කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ්. දැන් අපි මේ ස්ලිව් එක ගෙවුනට පස්සේ කපනවා. දැන් නමුත් මේකේ දැන් අලුතෙන් ස්ලිව් එක ගහන්නනේ හදන්නේ. සමහර එන්ජින් වල කරන්නේ අපි කැපුණට පස්සේ මීට වඩා ලොකු පිස්ටන් එකක් දානවා. ඒ කියන්නේ 0.2.5 0.5 බිඳුව ඊට පස්සේ 0.75 දක්වා මේක කපනවා ස්ලිව් එක. නමුත් මේකෙදි මේ අලුතෙන් දාන නිසා මේකේ තියෙනවා ස්ටෑන්ඩඩ් කියලා. ඊට අමතරව මෙතන දීලා තියෙනවා යාලයි පාර්ට් නම්බර් එකක්. RK80 කියලා ට්‍රැක්ටර් එකේ මොඩල් එක දීලා තියෙනවා. අපි බලමු එතකොට මේ පිස්ටන් එක ඔයාලට මෙතන පේනවා මේ රින්ස් දාන තියෙන සෙට් එක. රින්ස් උඩ තියෙන කම්ප්‍රෙසර් රින්ස් තුනට සහ ඔය රින්ස් එකට රින්ස් දාන කට්ට තියෙනවා. එතකොට මෙතන තියෙනවා සිදුරු ඇතුළට. මෙන්න මේ සිදුරු වලින් තමයි ඔයිල් බේරෙන්නේ එන්ජින් එක ඇතුළට. ඒක ගජන් පින් එක දාන මෙතන තියෙනවා. ඒක පිස්ටන් හිස කියන්නේ මෙතන. මේ පිස්ටන් බඳ පිස්ටනේ යටි කොටස. එතකොට ඔයාලට දැන් මේක සවි කරන හැම අවස්ථාවකදීම සහ දැන් මේක ඇතුළට මේක කරලා බලන හින්දා අපි ඔයිල් පොඩ්ඩක් දානවා. ඊළඟ කාරණේ තමයි මේ පිස්ටන් එක ස්ලිව් එකේ තත්ත්වෙන් උසස් එකක් නම් පිස්ටන් එකේ හොඳට ඔයිල් තවරලා ස්ලිව් එකට බැස්සුවට පස්සේ පිස්ටන් එක පල්ලෙහාට වැටෙන ස්ලිව් එකේ යම්කිසි කාලයක් ගන්නවා. හිමින් තමයි වැටෙන්නේ. එහෙමනම් පිස්ටන් එක ස්ලිව් එකයි ටිකක් හොඳ තත්ත්වයක කියලා නිගමනය කරන්න පුළුවන්. මෙහෙමයි මෙතෙන්දි නම් මේ ඔයිල් ගෑවුණා මදි. ඒ කියන්නේ සම්පූර්ණ ඔයිල් වලින් පොඟවලා ගන්න ඕන. පොඟවලා මේ විදිහට අතහැරියම මෙන්න මේ විදිහට ක්ෂණිකව පහළට යන්න බෑ. හිමින් පහළට බහින්න ඕනේ. එහෙම පහළට බහින්න ඕන නම් හොඳයි. ඒතකොට මේක නම් මේ ටිකක් තත්ත්වයෙන් බාල එකක්. දැන් නම් මේ විදිහට අතහැරියට පස්සේ හිමින් තමයි බහින්න ඕනේ. දැන් මේක ක්ෂණිකව බහිනවා. හැබැයි මේ රින් සෙට් එක නම් සාමාන්‍යයෙන් හොඳයි. එතකොට මෙන්න මෙතන දැන් මේ වාසියක් තියෙනවනේ.
මෙතන තියෙනවා යම් කිසි වාසියක්. ඒතකොට මේ වාසිය නිසා මෙතන දැන් තෙල් පිච්චෙනකොට මොකද වෙන්නේ? එන්ජින් පිස්ටන් එක උඩ මේ කම්ප්‍රෙසර් මේ වටේම ලීක් වෙලා පහළට යනවා. ඒතකොට ඒක නවත්තන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ රින් සෙට් එක. දැන් අපි රින්ස් දාන්නේ අන්නේ කම්ප්‍රෙසර් ලීක් වෙන එක නවත්ත ගන්න. ප්‍රැක්ටිකල් කරන ළමයින්ට නම් මේ රින් සෙට් එක පාවිච්චි කරපු ගමන් තමයි ලැබෙනව ඇත්තේ. අපි මේ අලුතෙන් රිපෙයාර් එකක් කරන නිසා මෙන්න මේ වගේ රින් සෙට් එකක් අපි අලුතෙන් යොදා ගන්නවා. එතකොට රින් සෙට් එකක් ගත්තම බලන්න ඕන දේවල් තමයි එකක් මේ රින්ස් වල ගහලා තියෙනවා මාක්. මෙතන මේ ගහලා තියෙනවා N කියලා මාක් එකක්. ඒක බලන්න ඕනේ. ඊළඟට පළවෙනි රින්ස් එක දෙවෙනි රින්ස් එක අඳුන ගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. දැන් මේ රින්ස් එක ටිකක් ස්පෙෂල් රින්ස් එකක් මේ. මේක තමයි ඔයිල් රින් එක. ඒතර ඔයිල් රින් වර්ග කීපයක් පාවිච්චි කරනවා. දැන් ඒ කියන්නේ මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන මේ රින් එක නිකන් අපිට මේ කම්ප්‍රෙසර් රින් එකක් වගේ දාන්න තියෙන. සමහර රින් වල ඇතුලේ ස්ප්‍රීන් එකක් තියෙනවා. ඒ ස්ප්‍රීන් එක දාලා ඕන රින් එක උඩින් දාන්න. ඊළඟට අපි මෙතෙන් තියෙනවා තව රින් දෙකක්. අපි බලමු මේ දෙක කොහොමද කියලා. මේ රින් එකෙත් මෙතන ගහලා තියෙනවා N කියලා. N අකුර ගහලා තියෙනවා. ඊළඟට මේ රින් එකේ මෙතන ඔයාලට පේනවා ඇති. N අකුරක් ගහලා තියෙනවා මෙන්න මෙතන. දැන් සමහර රින් සෙට් වලදී, ඒ කියන්නේ එක එක මොඩල් එකට වෙනස් වෙනවා. සමහර රින්ස් වලදී දැන් මේකේ අපි පළවෙනි රින් එක අඳුරගන්නේ මෙන්න මේ පාටි. මේ වගේ නිකල් පාටක් තියෙනවා. මේක ටිකක් දැඩි ගතියකින් වැඩි. එතකොට මේ රින්ස් වල ෆස්ට්, සෙකන්ඩ්, තර්ඩ් කියලා ගහලා තියෙනවා. එහෙම නැත්නම් টොප් කියලා ගහලා තියෙනවා. කොහොම වුණත් ඉංග්‍රීසි අකුරු ගහපු පැත්ත අනිවාර්යයෙන්ම රින්ස් එකේ උඩ පැත්තට දාන්න ඕන. ඒ කියන්නේ පිස්ටන් එකේ ඉහළ පැත්තට. ළඟ කාරණේ තමයි පළවෙනි රින් එක සහ දෙවෙනි රින් එක තුන්වෙනි රින් එක හඳුන ගන්න එක. ඔයිල් රින් එක නම් කොහොමද හඳුන ගන්න පුළුවන් නේ. ඒතකොට පළවෙනි රින් එක අනිවාර්යෙන් කලර් එක වෙනස් වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඔය උඩින්ම තියෙන මෙන්න මේ රින් එක කලර් එක වෙනස්. එතකොට මේක අනිවාර්යෙන් පළවෙනි රින් එක. එතකොට දෙවෙනි රින් එකේ සහ තුන්වෙනි රින් එකේ ගහලා තියෙනවා සෙකන්ඩ් එක සහ තර්ඩ් එක කියලා. එහෙම ගහලා නැත්නම් දැන් මේ RK80 නම් පළවෙනි රින් එක කොහොමත් කලර් එක වෙනස්. මේ තියෙන පළවෙනි රින් එක මේ කලර් එක නිසා හඳුන ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි රින් එක සාමාන්‍ය රින් එකක් තියෙන. තුන්වෙනි රින් එකේ ටේපර් එකක් තියෙනවා පොඩි. දැන් මේ තියෙන දෙවෙනි රින් එක මෙන්න මේ තුන්වෙනි රින් එකේ පොඩි ටේපර් එකක් තියෙනවා යට. මෙන්න මෙතන හැඩයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි ඒකෙන් තමයි අපි තුන්වෙනි රින් එක කියලා අඳුනගන්නේ. ওই රින් එක කොහොමත් ස්පෙෂල්ම අඳුන ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ රින්ස් එක දාන්න පොඩි ටූල් එකක් තියෙනවා. මේ ටූල් එකෙන් තමයි රින්ස් එක දාන්නේ. රින්ස් එකක් ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම දැන් සාමාන්‍ය රින්ස් එක ගෙවිලාද කියලා බලාගන්න මෙන්න මේ විදිහට. දැන් බෝඩ් එක ගෙවිලාද කියලා බලන්න මෙතන කට්ට වැටලා තියෙද කියලා බලනවා අපි. මම ගෙවිච්ච බෝඩ් එකක් පෙන්නන්න පස්සේදී. එතකොට අපි මෙන්න මේ විදිහට රින්ස් එක ඇතුළු කරනවා. ඇතුළු කළ පොඩි ප්‍රමාණයක් මේ විදිහට පිස්ටන් එක අනිත් පැත්තට තියෙනවා. තියෙන මෙහෙම තද කරනවා. තද කරාට පස්සේ ඔයාලට පේනවාද දැන් මෙන්න මේ විදිහට තියෙන්නේ. ඒකට අපි පිල ගේජ් එකෙන් මනිමු මෙතන තියෙන ગેප් එක. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තමයි මේ තියෙන්නේ. මෙතන තියෙන පොඩි කට්ටයක් මේ. අපි එතනට මේ පිල ගේජ් එක අරගෙන පිල ගේජ් එක අපි දාලා බලමු කොච්චරක් තියෙද කියලා. මෙතෙන්දී 0.3ක් 0.4යි අතර වගේ තියෙන්න ඕන ગેප් එක. මේ ગેප් එක තියන්නේ අපි දන්නවා මේක ගොඩක් අධිකව රත් වෙනකොට ලෝහ ප්‍රසාරණය වෙනවා. ඒතකොට ප්‍රසාරණය වුණාම මේ රින් සෙට් ગેප් එක ෆිල්ඩ් වෙනවා. ඒක නිසා තමයි තියන්නේ මේ ગેප් එක. මේ ગેප් එක වැඩි නම් 0.4ටත් වඩා වැඩි නම් මේ රින් සෙට් එක අපිට මාරු කරන්න සිද්ධ වෙනවා. එතකොට ગેප් එක අඩු නම් ગેප් එක ඇති වෙන විදිහට පොඩ්ඩක් ගාලා හදා ගන්න වෙනවා. මෙහෙම එන්ජින් එකක් ගැලෙව්වට පස්සේ ඔයාලා අනිවාර්යෙන් බලන්න මේ රින්ස් එක පිස්ටන් එකට හිර වෙලා තියෙද කියලා. විශේෂයෙන්ම මෝටර් සයිකල් වල, ඒ කියන්නේ යතුරු පැදි වල සහ පොට්ටැක්ටර් වල ඔයිල් මාරු කරන්න නැතුව කාලයක් තිස්සේ දුවනකොට පිස්ටන් එකයි රින්ස් එකයි එකට බදනවා කාබන් බැඳිලා. එතකොට අපි මේ ඒක භූමි තෙල් වගේ දෙයක් දාලා බුරුල් කරලා රින්ස් එක ගලවලා ගන්න. ගලවලා ස්ලිව් එකට බස්සලා බලන්න රින්ස් සෙට් ગેප් එක සාමාන්‍යයෙන් 0.3ත් 0.4 වගේ තියෙද කියලා. ඊට වඩා පොඩ්ඩක් වැඩි වුණත් ගැටලුවක් නැහැ. ඒ ගානේ තියෙනවා නම් අපරාධ එන්ජින් රිපෙයාර් එකක් කරන්න එපා. ඒ රින්ස් සෙට් එකම දාලා ඒ තිබිච්ච විදිහටම එන්ජින් එක ෆිට කරන්න පිස්ටන් එක සහ රින් සෙට් එක
ඒ කොටස් විතරක් කාබන් අයින් කරලා පිරිසිදු කරලා දාන්න. ඒ හොඳටම ඇති එන්ජින් එක ආයි සාමාන්‍ය විදිහම දුවන්නේ නැහැ. දැන් මම මේ 2.5 දැම්ම ඊට පස්සේ 3 දැම්මා. දැන් මේ 3.5ත් දැම්මා. මේ විදිහට මම රින්සෙට් ගැප් එක හරියටම කීයක් තියෙද කියලා බලාගෙන යනවා. 4.0 මේ විදිහට අපි බලාගෙන යනවා. 0.4 බිඳුව තමයි අවසානටම බැස්සේ 0.4.5 මෙතන බස්සවන්න බෑ. එතකොට මේ අලුත්ම රින්ස් එකක් තියෙන්නේ. එතකොට මේක 0.4 බිඳුවට තමයි මෙතන වාසිය තියෙන්නේ. නමුත් ගොඩක් එන්ජින් වල 0.3 බිඳුවට වගේ තමයි රින්සෙට් එකක වාසිය තියෙන්නේ. මේක අසාමාන්‍ය විදිහට ගෙවිලා නම් එතකොට මේ රින්සෙට් එක විතරක් අලුතෙන් දානවා. පිස්ටන් එකේ දැන් මෙතන මේ මම ස්ලිව් එකේ පෙන්නන්නම්. ගැලෙවුවට පස්සේ මේ ස්ලිව් එකේ මෙතන ගෙවිලා කට්ටයක් වැටලා තියෙනම් මේ ස්ලිව් එක අලුතෙන් යොදන්න හෝ ස්ලිව් එක කපන්න ඕන. එහෙම ලොකු කට්ටයක් වැටලා නැත්නම් ගැටලුවක් නැහැ. එහෙම කට්ටේ වැටලා නැත්නම් මේ රින්සෙට් එක දාලා ආයි එන්ජින් එක දුවන්න පුළුවන්. මේක මනින්න ස්පෙෂල් ටූල් එකක් තියෙනවා බෝගේජ් එක. එතකොට ඒ ටූල් එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා ඇති. එහෙම ටූල් එකක් අවශ්‍ය නැහැ. ඔයාලා මෙතන කාබන් සම්පූර්ණයෙන් සුද්ධ කරලා දැන් මේ අලුත් ස්ලිව් එක ගන්න පරණ ස්ලිව් එකේ කාබන් බැඳලා තියෙනවා. කාබන් ටික ඔක්කොම සුද්ධ කරලා අතින් ඇඟිල්ලෙන් තියලා බලන්න ඔයාලට එතන පොඩි අතට අහුවෙන තරම් පොඩි ගැට්ටක් තියෙනවා නම් අනිවාර්යෙන් ස්ලිව් එක අලුතෙන් ගහලා දාන්න. අපි මේ රින්ස් එක නම් ගලවන්න දෙයක්වත් නැහැ. කැඩලා තියෙන රින්ස් එක. මම ඇදලා ගමු මේ පැත්තෙන්. හරි. මේ රින්ස් එකකත් බලන්න තියෙනවා. මෙන්න මෙතන බලන්න ඔයාලා මේක පේන ඔයාලට කැමරා එකට පේනවද දන්නේ නැහැ. රින්ස් එක ගෙවිලා තියෙන පැත්තෙන්. ඊට අමතරව අපි රින්ස් එකක් ඒ කියන්නේ දැන් මම මුලින්ම කිව්වනේ බෝඩ් එකට දාලා අපි බැරිවනේ. තව එකක් තමයි පිලර් ගේජ් එක ආධාරයෙන් පිස්ටන් එක චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. පිලර් ගේජ් එක මෙහෙම රින්සෙට් එකේ අතරට ගිල්ලවනවා මේ. මෙහෙම අතරට ගිල්ලවලා බලන්න ඕන මෙතන ગેප් එක කොයිතරම් තියෙද කියලා. මේක වාහනේ නිෂ්පාදකයේ කියලා දිනනවා අපිට මෙන්න මේ අදාළ ગેප් එකට තියන්න කියලා. ඒකට මේ අදාළ ગેප් එකට මේ පරතරය තියෙන්න ඕන. ඊට වඩා වැඩි නම් ඒත් අපි පිස්ටන් එක ගෙවිලා කියලා තමයි ගන්නේ. පිස්ටන් එක හෝ රින්සෙට් එක ගෙවිච්ච විදිහට තමයි ගන්න. එතකොට අපි එකක් තමයි පිස්ටන් එකේ ඒ කියන්නේ රින්ස් එකේ ස්ලිව් එකට දැම්මට පස්සේ මේ මැද තියෙන ગેප් එක බලන්න ඕනේ. ඊළඟ එක තමයි මේ රින්ස් එකේ උඩ තියෙන. මෙන්න මේ රින්ස් එකේ බලන්න මේ උඩ ගෙවිලා තියෙනවා. මෙතන කට්ටයක් වැටලා තියෙනවා. එතකොට පිස්ටන් එක බලාගන්නේ මෙන්න මෙහි විදිහට දාලා මම මේ පිස්ටන් එක ගන්නම්. මේ පිස්ටන් එකේ මෙන්න මේ විදිහට මේකට ගිල්ලවල බලනවා කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා. වාහනේ නිෂ්පාදකයා තමයි කියන්නේ මෙන්න මේ ප්‍රමාණය තියෙද කියලා. ඔයාලා දැන් එන්ජින් රිපෙයාරයක් කරනකොට අනිවාර්යෙන් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට පිස්ටන් එකක ගෙවෙන්නේ මේ දෙපස. හැම වෙලාවකදීම මේ පැත්ත සහ මේ පැත්ත ගෙවෙන්නේ. මේ පැත්ත ගෙවෙන්න බලනවා ගොඩක්ම අඩුයි. එතකොට මේ දෙපැත්තත් පොඩ්ඩක් බලන්න ඕන ගෙවිලාද කියලා. මේ උඩ විතරයි මේ ආලේපයක් කරලා තියෙන්නේ. ක්‍රෝමියම් වගේ දේවල් තමයි මේකේ ආලේප කරලා තියෙන්නේ. එතකොට මේ ආලේපනේ ගෙවින්න ගමන් මේ පිස්ටන් එකෙන් වැඩක් නැහැ.
අපිට අදාළ කාර්ය සිදු වෙන්නේ නැහැ. මේ ටූල් එක පාවිච්චි කරන හැටි දැන් මම ඉස්සෙල්ලා පෙන්නුවා රින්ස් එක දාන හැටි. මම මේ රින්ස් එක ගලවලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මේ පැත්තට මේ ගිල්ලව ගත්තා. මේ දැන් මේ රින්ස් එකේ මේ මෙතනනේ කට ඇරලා තියෙන්නේ. එතෙන්ට මේ විදිහට මේ ටූල් එක ගිල්ලෙව්වා. මේ විදිහට ඇල්ලුවා. රින්ස් එක මේ විදිහට එළියට ගත්තා පහසුවෙන්. මෙහෙම RK80දී අපට රින්සෙට් එක හොඳද කියලා බලද්දී අර මම මුලින් කිව්ව විදිහට බෝර් එකට බස්සලා මැන්නම ඇති පිස්ටන් එක අතර බලන්න ඕනේ නැහැ. මම ඒක නිකන් දැනගන්න කිව්වේ කාරණයක් විදිහට. රින්සෙට් එක දැන් අපි ටූල් එක නැතුව ගලවලා බලමු කොහොමද කියලා. මේ විදිහට රින්ස් එකේ කොනක් අල්ලගත්තා. මේ විදිහට මේ කොන එළියට ගත්තා. ඊළඟට මේ රින්ස් එක කරකන්න ඕනේ මේ විදිහට. මේ විදිහට ගලව ගන්න පුළුවන්. ඊළඟට මේ රින්ස් එක. එහෙම නැත්නම් මේ විදිහට දෙපැත්තටම අල්ලලා රින්ස් එක ගන්නත් පුළුවන්. දැන් මේ විදිහට අපි බර්නර් රින්ස් සෙට් එක ගලව ගත්තා. මම පිස්ටන් එකත් ගලව ගන්නම්. මම මුලින්ම කිව්වා මෙන්න මේ වගේ සර්ක්ලිප් පිළ. ඒ කියන්නේ සර්ක්ලිප් ගලවන්න වෙනම අඬු තියෙනවා. මේ වගේ අඬු තියෙනවා. ඊළඟට ඉන් අවුට් කියලා අඬු දෙකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ පැත්තට ගලවන්න පුළුවන් අඬුත් තියෙනවා. මම මේ අඬුව යොදා ගන්න මේ වැඩේට ඔයාලට මෙතන දැන් සර්ක්ලිප් එක පේනවා ඇති. මෙන්න මේ වගේ සර්ක්ලිප් එකක් තියෙන්නේ. මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ සර්ක්ලිප් එකක් තියෙනවා. ඒකට සර්ක්ලිප් එකේට මෙන්න මේ විදිහට අඬුව මේ විදිහට අඬුව ගිල්ලව ගන්න ඕනේ මේ සිදුරු දෙකට. ගිල්ලවගෙන මේ විදිහට සර්ක්ලිප් එක පොඩි කරලා එළියට ගන්න තමයි තියෙන්නේ. මේක අමාරු දෙයක් නෙමෙයි. දාන්නෙත් මේ විදිහට. මෙන්න මේ විදිහට. දැම්මා. මේ විදිහට කුඩා කරලා අඬුවෙන් මේ සර්ක්ලිප් එක එළියට ගත්තා. හරි සර්ක්ලිප් එක මේ විදිහට එළියට ගත්තා. ඊළඟට අපිට එහා පැත්තේ සර්ක්ලිප් එක ගලව ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තේ සර්ක්ලිප් එකෙන්ම මේ පින් එක එළියට ගන්න පුළුවන්. හරි ඊළඟට අපි බලන්න ඕන මේ දැන් මං කිව්වනේ පිස්ටන් එක ගෙවිලද කියලා බලාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම ඒ කාරණේ ගැන කතා කරන්නම්. පිස්ටන් එකේ දෙපැස තමයි ඔය ගෙවෙන්නේ. ඒ කියන්නේ ගජන් පින් එක තියෙන පැත්ත නෙමෙයි අනිත් දෙපැස. ඒ පැත්ත ගොඩක් හීරිලා නම් ඒ වටේ ගාලා තියෙන ආලේපනය දැන් අපිට පේනවා මේ හොඳ දිලිසෙන පාටක් තියෙන්නේ. ඒ දිලිසෙන පාට නැතුව දැන් මේ පිස්ටන් එකේ වලට පේනවා ඇති මේ පාට ගෙවිලා තියෙනවා. මේ පාට ටික ගෙවිලා නම් අපි පිස්ටන් එක ගෙවිලා කියලා තීරණය කරන්න පුළුවන්. ඊට අමතරව පිස්ටන් එක අපිට ස්ලිව් එකට බස්සලාත් බලන්න පුළුවන්. මේක හරියට නම් මයික්‍රෝමීටරයක් ආධාරයෙන් මේ පිස්ටන් එකේ වටේටම මෙෂර්මන්ට් එක අරගෙන එහෙම තමයි අපි බලන්නේ හරියටම ගෙවිලාද කියලා. නමුත් මේ ට්‍රැක්ටර් රිපෙයාර් කරද්දී සාමාන්‍ය ප්‍රායෝගික පැත්ත කතා කරනකොට අපි එහෙම බලන්න අවශ්‍ය නැහැ. දැන් මම මේ ගජන් පින් එක තට්ටු කර කර එළියට ගන්නවා. එහා පැත්තෙන් පොන්චියක් තියලා තට්ටු කර කර ගජන් පින් එක මේ විදිහට එළියට ගන්නවා. එතකොට රොඩ් එකෙන් මේ විදිහට පිස්ටන් එක ගලවනවා. දැන් මම රොඩ් එකෙන් ගැලෙව්වට මාක්කයක් දා ගන්න ඕන. ඒ කියන්නේ ගලවන පැත්ත මාක්කයක් දාගෙන තමයි අපි කොයි වෙලාවෙත් ගලවන්නේ. මම මෙන්න මේ පැත්තට තමයි තිබුණේ. මම ඒ විදිහටම ගත්තා. දැන් මම මේකට මාක්කයක් දා ගන්නවා. අපි මේ රොඩ් එකේ මේ හරියටයි පිස්ටන් එකේ ඇතුලින් මාක්කයක් දාමු. එන්ජින් එකේ කොටස් ගලවනකොට මේ වගේ කොටස් ගලවනකොට අපි හැම වෙලාවෙම මාක් එකක් දා ගන්න ඕන. එන්ජින් එක විතරක් නෙමෙයි ස්ටේඩියම් බොක්ස් එකක් එහෙම නැත්නම් එන්ජින් එකක කොටස මේ ගියර් බොක්ස් එකක කොටසක් එතකොට එහෙම නැත්නම් මෝටරයක් විදුලි මෝටරයක් ඕනම දෙයකදී මාක් කරගන්න නැත්නම් ගොඩක් අපහසු වෙනවා පස්සේදී සවි කරගන්න මම මෙතන මාක් කරගන්නවා. නමුත් මම මේ පිස්ටන් එක නෙමෙයි දාන්නේ. දැන් මේ පිස්ටන් එක සවුත් වෙලානේ මේ දෙපැත්ත පේනවා ඇති වලට ගෙවිලා තියෙනවා. අලුත් පිස්ටන් එකක් දාන්නේ. නමුත් මාක් කරගන්න ඕන අලුත් පිස්ටන් එක දාන්න ඒ දිශාව. මේ පිස්ටන් එකෙනුත් ඕනනම් තව ටිකක් දුවන්න පුළුවන්. නමුත් මම මේකට නම් පිස්ටන් එක දානවා. ඒත් නිකරුණේ අමතර කොටස් මාරු කරන එකේ තේරුමකුත් නැහැ. පිස්ටන් එක බලන්න ගොඩක් කැපිලාද කියලා. කැපිලා නම් විතරක් දැම්මම ඇති. මේ මොකද ඔයිල් ලේයර් එක තියෙන නම් පිස්ටන් එක ස්මූත් තියෙන්න ඕන. අර වටේ තියෙන ආලේපනේ යනවා කියන්නේ අර ස්මූත් ගතිය නැති වුනම ඔයිල් ලේයර් එක තියාගන්න බැරි වෙනවා. එතකොට ඉක්මනින් ගෙවෙනවා. ඒක නිසා තමයි පිස්ටන් එකක් අලුතෙන් දාන්නේ. මේක තමයි ගජන් පින් එක. එතකොට මෙතෙන් තියෙනවා ගජන් පින්
බුස් එක. හරි ගජන් පින් බුස් එක අපි ප්‍රෙස් මැෂින් එකෙන් තමයි ගලවන්නේ. එක අපි ප්‍රෙස් එකෙන් ගලවලා ගහනකොට මෙන්න මේ වගේ ඔයිල් තවු තියෙනවා. ඔයිල් සිදුරු. ඒකට මේ සිදුරු හරියට සිදුරට සිදුර සෙට් වෙන්න ඕන. මේ හරහා ඔයිල් යන්න ඕන. මේක ලුබ්ලිකන්ට් වෙන්න ඕන. ඒකට මේ සිදුරු හරියට තියෙද බලන්න ඕනේ. එහෙම නැත්නම් සිදුරු විදින්න ඕනවා. සිදුරු නැති බුස් එකක් වගේ තිබුණොත් සිදුරු විදලා ගන්න ඕන. මේවා හරියට බලන්න ඕන. මේවෙන් තමයි එන්ජින් එකක දිගුකල් පැවැත්ම තියෙන්නේ. ඊළඟට මේ කුඩා පැත්ත තමයි අපි දැන් කතා කරේ. දැන් තියෙන්නේ මෙන්න මේ විශාල පැත්ත තමයි කතා කරන්න තියෙන්නේ. විශාල පැත්ත මේ ගලවන්න කලින් මුලින්ම ගන්න ඕන මාක්කයක් දා ගන්න ඕන. දැන් මේකේ නම් මෙන්න මෙතන මාක්කයක් තියෙනවා. මේ ඊතල දෙකක් දාලා තියෙන්නේ. බොහෝ දුරට මේව මාක් වෙනවා. මෙතන ඊට අමතරව මෙන්න මෙතන සලකුණකුත් යොදලා තියෙනවා. ඔරිජිනල් කම්පැනි යොදලා තියෙනවා. මේ මාක් නැත්නම් මේ මාක් අනිවාර්යෙන්ම මාක්කය ගහ ගන්න. එහෙම නැත්නම් ඔයාලට පේනවා රොඩ් එකේ උඩ පැත්තේ තියෙන ඔයිල් සිදුරක්. ඒකට ඒ සිදුර උඩට එන්න සවි කරාම හරි. නමුත් අනිවාර්යෙන් ඔයා ගලවනකොට මොන එන්ජින් එකේ ගැලෙව්වත් ඒ මාක් දා ගන්න. මොන පැත්තටද රොඩ් එක ආවේ කියලා බලා ගන්න. එතකොට දැන් මේකේ ගජන් පින් එක සහ පින් එකේ බුස් එක ගෙවිලද කියලාත් බලා ගන්න ඕන. පින් එක ඒ කියන්නේ පිස්ටන් එක හෙලවෙනව නම් ගජන් පින් එක ගෙවිලා තියෙන. එතන කට්ටයක් වැටෙනවා. ගජන් පින් එක නම් ගොඩක් දුරට ගෙවෙනවා අඩුයි. බුස් එකෙන් තමයි යන්නේ. අපි දැන් මේ ගලවන්න හදන්නේ මේ යට ඒ කියන්නේ එන්ජින් එක ගලවලා මම කැප් බලුව දැන් මේ ආයෙ හයි කරන් තියෙන්නේ. අපි කැප් බලුව ගලවලා බලමු. දැන් ඔයාලට පේනවා මේ බෙයාරින් නම් ගෙවිලා තියෙන මේ තඹ ගතිය මතුවලා තියෙන බෙයාරින් එකේ. ගලවලා බලමු. මේ දැන් එන්ජින් එකේදී ගලවනකොට එන්ජින් එක ඇතුලේදී මේක පොඩ්ඩක් තද වෙන්න පුළුවන්. මේන් බෙයාරින් හෝ බිගින් බෙයාරින් කැප් බලුව තද වෙන්න පුළුවන්. එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එකට පොඩි තට්ටුවක් දාන්න ඕනේ. ඊට අමතරව මෙන්න මේ ඇන දෙකෙන් අල්ලලා පොඩ්ඩක් හෙලෙව්ව ගමන් මේ විදිහට මේ කොටස පහසුවෙන්ම එළියට ගන්න පුළුවන්. මේ විදිහට පහසුවෙන්ම මේ කොටස එළියට ගන්න පුළුවන්. ඊළඟට මෙතන තමයි මේ තියෙන්නේ බෙයාරින් පළුව. දැන් මේ වටේ මේ කොටසට අපි කියනවා කැප් එක කියලා. ඒ කියන්නේ රොඩ් එකේ කැප් පළුව කියලා කියනවා මේ කොටසට. මේ කොටසේ ඇතුලේ තියෙනවා මෙන්න මේ විදිහට බෙයාරින් පළුව. එතකොට මේ බෙයාරින් පළුව අපිට ගලවලා ගන්න පුළුවන්. එතකොට මේ බෙයාරින් පළුව තමයි ගෙවෙන්නේ. ඒ කියන්නේ ට්‍රෑන්ක් එක හානි වීම වළක්වන්න ට්‍රෑන්ක් එකයි රොඩ් එකයි ගෙවීම වළක්වන්න මේ මැදට දාලා තියෙනවා බෙයාරින් පළුව. එතකොට මේ බෙයාරින් පළුව අතර කොයි වෙලාවෙත් ඔයිල් ලේයර් එකක් යනවා. මොකද ට්‍රෑන්ක් එකෙන් ඔයිල් හැම වෙලාවකදීම අපි බැලුවා දැන් ඉස්සෙල්ලා ට්‍රෑන්ක් එක හයි කරද්දී අර මැදින් ඔයිල් ආවනේ. ඒ ඔයිල් ඇවිල්ලා මේ බෙයාරින් පළුව අතර තමයි ඔයිල් ලේයර් එක තියෙන්නේ. එතකොට මෙතන ඔයිල් හදිසියෙන් හරි නාවොත් මේ බෙයාරින් පළුව මම බලන්න ගලව ගන්නවා. එතකොට මෙතෙන්ට දැන් ඔයිල් නාවොත් ටක් ගාලා මේ බෙයාරින් පළුව ගෙවිලා යනවා. ඒ වගේම ට්‍රෑන්ක් එක හානි වෙනවා. දැන් මේ බෙයාරින් පළුවෙත් බලන්න මැද පාට වෙනස් වෙලා තියෙනව නේද? ඒ පාට වෙනස් වෙලා තියෙන තඹ පාට වෙලා තියෙන්නේ මේ බෙයාරින් පළුව ගෙවිලා තියෙන. එතකොට එන්ජින් එකේ ශබ්දේ වෙනස් වෙනවා. ඒ වගේම ඔයිල් ප්‍රෙෂර් එක බහිනවා. ඊළඟට බෙයාරින් එක ගැලෙව්වට පස්සේ අපි බලන්න ඕන ස්පෙෂල් ඒ කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා මේ බෙයාරින් පළුව කීයද කියලා. දැන් මේ බෙයාරින් පළුව බැලුවොත් දැන් මේ පිස්ටන් එකේ බලන්නකො පිස්ටන් එකේ මෙතන STD කියලා ගහලා තිනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් සයිස් කියන එක. ඒක අපි මුලින් කතා කරානේ. ඒ වගේ මේ බෙයාරින් එකෙත් මෙතන STD හෝ බිඳුව ගහලා තියෙනවා. එහෙම නැත්නම් 2.5 ගහලා තියෙනවා. දැන් මේකේ නම් 2.5 ගහලා තියෙනවා මේ බෙයාරින් පළුවේ වලට පේනවා. ඒ කියන්නේ මේ ට්‍රෑන්ක් එක 2.5ට කපලා තියෙනවා. එතකොට ට්‍රෑන්ක් එක ගෙවෙන්න එහෙනම් අපි මොකද්ද කරන්නේ? බෙයාරින් එකේ සයිස් එක වැඩි කරන්න ඕනේ. මේ බෙයාරින් එකේ වලට පේනවා 2.5 කියලා ගහලා තියෙනවා. එතකොට ආයි ට්‍රෑන්ක් එක කැපුවොත් 5.0 දානවා. ආයි ට්‍රෑන්ක් එක කැපුවොත් 7.5 දානවා. එතකොට නෝට් එකේ තියෙන ට්‍රෑන්ක් එකක් ඒ විදිහට ටික ටික කපනවා. මේ බලන්න මැද ගෙවිච්ච ටික මේ බෙයාරින් පළුවේ මැද ගෙවිලා තියෙනවා. මේක නම් මේ ඔයිල් ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඔයිල් වැඩ කරලා නැහැ. ඒකින්ද තමයි මේ ගොඩක්ම ගෙවිලා තියෙන්නේ. එතකොට අපි මේ විදිහට තමයි දෝෂයන් අඳුනගන්නේ. ට්‍රෑන්ක් එක කපන්න හැම වෙලාවකදීම try කරන්න එපා. මොකද අපරාධයක් ට්‍රෑන්ක් එකේ කට්ට වැටිලා නැත්නම්. එතකොට එන්ජින් එකේ ඔයා ගලවන්න කලින් බැලුම ඔයිල් ප්‍රෙෂර් එක ගොඩක් අඩු වෙන්නේ නැත්නම් ඊට පස්සේ රොඩ් එක හොලවලා බලන්න ගොඩක් හෙලවෙන්නේ නැත්නම් ගැටලුවක් නැහැ. ට්‍රෑන්ක් එක කපන්න නැතුව අලුතෙන් බෙයාරින් සෙට් එකක් දාන්න පුළුවන්. ඔය ඔයිල් වලින්ම තමයි ගොඩක් දුරට ට්‍රෑන්ක් එක නම් හානි වෙන්නේ. මොකද ඔයිල් මාරු කරන්නේ නැතුව හෝ අපිරිසිදු ඔයිල් යෙදුවට පස්සේ. මම මේ අලුතින් බෙයාරින් සෙට් එකක් ගෙනත් තියෙනවා.
එතකොට මම මේ අලුතෙන් ගේන බෙයාරින් සෙට් එක දැන් මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන්ම 2.5 බෙයාරින් සෙට් එකක් ගේන්න ඕන. මොකද 2.5 නේ තිබුණේ. එතකොට දැන් හදිසියෙන් ට්‍රෑන්ක් එක කැපුවොත් අපි ඊළඟට දාන්න වෙන්නේ අපිට 5.0 බෙයාරින් සෙට් එකක් තමයි මස වැඩි බෙයාරින් සෙට් එකක් තමයි මේකට යොදන්න වෙන්නේ. මෙහෙමයි ට්‍රෑන්ක් එක එතකොට අපට කපන්න පුළුවන් උපරිම 7.5ට යනකම් විතරයි. එකක් වෙන්නත් කපන්න පුළුවන්. ඒ කියන්නේ 100ක් වෙන්න කපන්න පුළුවන්. නමුත් එහෙම කැපුවට පස්සේ ට්‍රෑන්ක් එක කඩලා යෑමේ අවදානමක් තියෙනවා. අපි ට්‍රෑන්ක් එක පුළුවන් තරම් පරිස්සම් කරගන්න ඕන. ඒ කියන්නේ අවශ්‍යම නම් තමයි කපන්න ඕන. හරි මේ බෙයාරින් සෙට් එකේ ඔයාලට පේනවා 2.5 ගහලා තියෙනවා. 0.25. එතකොට මේ බෙයාරින් එක අපි මේකට දාගමු. බෙයාරින් එක දාදි මම මෙතන ඔයිල් පොඩ්ඩක් ගන්නවා. මේක නම් අත්‍යවශ්‍ය නැහැ මෙතන ඔයිල් ගන්න එක. බෙයාරින් එකේ උඩු පැත්තේ තමයි ඔයිල් ගන්න ඕනේ. ඒක පිස්ටන් වල රින් සෙට් වල අපි මේ ඔයිල් ගාන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරපු ගමන් ඔයිල් එන්න කලින් එන්ජින් එකට එන්ජින් මේ කොටස් වලට හානි වෙන එක වළක්වන්න. මේ බෙයාරින් එකේ තියෙනවා මෙන්න මෙතන කට්ටයක් මේ කට්ටේ තමයි හරියට බලන්න ඕන. කට්ටේ බලලා මේක දාන්න ඕන මෙන්න මේ විදිහට. හොඳයි. දැන් අපි මේ කට්ටේ බලන්න නැතුව දැම්මොත් මොකද වෙන්නේ? ගැටලුවක් නැහැ. හයි කරන්නත් පුළුවන්, එන්ජින් එක ස්ටාර්ට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පැත්තට මේ කට්ටේ දැම්මොත් මේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න පුළුවන්. නමුත් එන්ජින් එක දුවනකොට මේ බෙයාරින් එක පිට කරගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් මේ බෙයාරින් එක මැදනේ ට්‍රෑන්ක් එකනේ මෙතන ස්ලිප් වෙලා යන්න ඕන. නමුත් මේ බෙයාරින් කොටස ට්‍රෑන්ක් එකත් එක්ක බදලා මේ රොඩ් එක ගාවින් දුවන්න ගන්නවා. එහෙම දිවුවොත් එන්ජින් එක වැඩි කාලයක් දුවන්න බෑ. ලොකු හානියක් වෙලා මේ රොඩ් එකක් දාන්න වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ කැප් වලුවට සහ මේකට මේ කැප් වලුවට සහ රොඩ් එක පැත්තට බෙයාරින් එක දාද්දි මේ දෙක බලන මේව නෙමෙයි මේන් බෙයාරින් පව දාද්දි හරියට මේ කට්ටේ බලන්න. කට්ටේ බලලා මේ විදිහට කට්ටේ දා ගන්න ඕන. ඊළඟට කරන්න ඕන ප්‍රධානම දේ තමයි දැන් මේක අපි හයි කරනවානේ. මේක දැන් ට්‍රෑන්ක් එක ඇතුළට දාලා තමයි හයි කරන්නේ. නමුත් දැන් මම මේ මෙහෙම තියාගෙන සවි කරලා පෙන්නන්නම්. මේ මැදත් අපි ඔයිල් ටිකක් දා ගන්න ඕන. ඔයිල් දාලා තමයි සවි කරන වල පැට්‍රිකල් එක කරනවා නම් මැදටත් ඔයිල් පොඩ්ඩක් අනිවාර්යෙන් ඔයිල් ටිකක් ගන්න. අපි සවි කරනවා නම් අනිවාර්යෙන් මේක ඔයිල් කරාට පස්සේ තමයි ස්නේහයක් යෙදුවට පස්සේ තමයි මේක සවි කරන්නේ. එතකොට මෙන්න මේ කට්ට තියෙන පැත්ත අනිවාර්යෙන් එකම පැත්තට එන්න ඕන. හරි. දැන් එතකොට මෙහෙමනේ එන්නේ මේ විදිහටනේ. එතකොට එනකොට අපි බලන්න ඕන මෙතන දාපු මාක් එක මොකද කියලා. මාක් එක අනිවාර්යෙන්ම මාක් එක හරියන්න ඕන. නැතුව දැන් අපිට මේ පැත්තට හයි කරන්න බැරිද එතකොට? මේ පැත්තට සවි කරන්න පුළුවන්. සවි කරොත් දෙන්නේ එන්ජින් එක දුවනවනේ. දුවනකොට එන්ජින් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අලුත් පිට දුවන හොඳට. ටික කාලයක් දුවනකොට මේ බෙයාරින් එක පිට කරකිනවා. පිට කරකිලා එන්ජින් එකට හානි සිද්ධ වෙනවා. එතකොට අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕන මේ කට්ටේ ලොක් වෙන්න. ඒ කියන්නේ දැන් මේ කට්ටේ එතකොට එන්ජින් එක මෙහාට කරගෙනකොට මේ බෙයාරින් එකෙන් ලොක් වෙනවා. අනිත් පැත්තට ගෑනකොට අනිත් බෙයාරින් එකෙන් ලොක් වෙනවා. ඒ නිසා මේ බෙයාරින් සෙට් එක ස්ථාවරව රොඩ් එකත් එක්ක නැවතිලා තියෙනවා. ට්‍රෑන්ක් එක මැදින් තමයි, ඒ කියන්නේ මේ කොටසෙන් තමයි ඊළඟට අපි රොඩ් එකේ බුස් එක ගහ ගන්න ඕන. අපි ප්‍රෙස් මැෂින් එකට දාලා රොඩ් එකේ බුස් එක ගහගෙන බලමු ඊළඟ වැඩ කොටස සිදු කරන හැටි. හරි. දැන් අපි මේ මැෂින් රූම් එකේ ටැවිලි ඉන්නේ. ඒතකොට දැන් මේකේ අපි මේ රොඩ් බුස් එක ගලව ගන්න හදන්නේ. මේකට කියනවා අපි ගජන් පින් බුස් එක කියලා. බුස් එක ගලව ගන්න හදන්නේ ප්‍රෙස් මැෂින් එකෙන්. අපි මැෂින් එක හදාගමු. හරි මෙහෙමයි. දැන් රොඩ් බුස් එක ගෙවිලා නැත්නම් ගහන්න අවශ්‍ය නැහැ. රොඩ් බුස් එක බොහොම අඩුයි ගෙවෙනවා නම් ගජන් පින් එක නම් ගෙවෙනවා ගොඩාක් අඩුයි. දැන් ගජන් පින් එක මේකේ නම් රොඩ් බුස් එක ටිකක් ගෙවිලා තියෙනවා. අර මං කිව්වනේ ඔයිල් ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා මේ එන්ජින් එකේ. ඒක නිසා මම මේ විදිහට රොඩ් බුස් එක පරණ එක ගලව ගන්නවා, අලුත් එක ගහනවා. ඒකෝර මම මේ ප්‍රෙස් මැෂින් එකෙන් තමයි මේක ගලව ගන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට මිටියකින් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ කියන්නේ මෙතන මොකක් හරි බුස් එකක් තියලා මිටියකින් තට්ටු කරලා. නමුත් මේ විදිහට ප්‍රෙස් මැෂින් එකක් තියෙන තැනට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳ වෙයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. හරියට බුස් එකක් තියලා මිටියකිනුත් මේක ඕනනම් ඇදලා දාන්න පුළුවන් එළියට. මේ පේන ඇති දැන් ටිකක් ඇවිල්ලා තියෙන බුස් එක අපි තුටියත් මේ විදිහටම ඇදලා ගමු. මේක බොහොම ප්‍රවේශමට ගලව ගන්න සහ
ආය ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ මිටියෙන් ගහනකොට මෙතන බුස් එක උඩ තැලුනොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා අලුතෙන් ගහන බුස් එක. පින් එක බස්සන්න බැරි වෙනවා. ඒ නිසා වෙන පරණ බුස් එකක් තියලා ප්‍රවේශමට බස්ස ගන්න ඕන. එතකොට මේ බුස් එකේ මෙතන ඔයිල් සිදුරක් තියෙනවා. ඊට අමතරව ඔයිල් යන්න ඇතුලේ ග්ලූ එකක් තියෙනවා. එතකොට මේ අපි මේකෙත් ඒ ඔයිල් සිදුරු හරියට බලන්න ඕන. මේ මෙතන සිදුරක් තියෙනවා. මේ සිදුරට සිදුර සෙට් වෙන විදිහට අලුත් බුස් එක අපි ගහ ගන්න ඕන. දැන් මේ තියෙන බුස් එක අපි ගහන බුස් එක. එතකොට දැන් මේ සිදුරයි සෙට් කර ගන්න ඕන. බුස් එකේ තියෙනවා මෙතන සිදුරු. මෙන්න මේ විදිහට අපි තියනවා. මේ සිදුරු වෙනස් වුණොත් ආයෙ ගලවන්න වෙනවා. ඒක නිසා හරියට පොඩ්ඩක් බලලා ගහගමු. සිදුරු නැති බුසුත් තියෙනවා. එහෙම බුස් එකක් ඇවිල්ලා තියෙනවා. මේ සිදුරු දෙක අනිවාර්යෙන් ඔයා විදින්න ඕන. එහෙම නැත්නම් ඔයිල් වැඩ ගන්න නැතුව ගිහිල්ලා බුස් එක සීස් වෙනවා. මෙහෙමයි මට බුස් එක ගෙවිලාද කියලා බලා ගන්න හැටි ඔයාලට කියලා දෙන්න අමතක වුණා. පිස්ටන් එක දෙපැත්තට යන එක ගැටලුවක් නෙමෙයි. කොහොමද දෙපැත්තට යනවා පොඩි ප්‍රමාණයක්. උඩ යට යනවද කියලා බලන්න. කෙටෙනවද කියලා බලන්න. එහෙම ප්ලේ එකක් දෙපැත්ත ගන්න ප්ලේ එකක් තියෙද කියලා බලන්න. එහෙම තියෙනම් විතරයි බුස් එක ගෙවිලායි කියලා අපි නිගමනය ටිකෙන් ටික බහිනවා. මේක සාමාන්‍ය මිටියකින් ගහ ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක තමයි හරියට බුස් එක තැලෙන්නේ නැති වෙන්න ගහන්නේ. නමුත් ඉතින් අපිට ටෙස්ට් මැෂින් යන්නේ නැත්නම් මිටියක් පාවිච්චි කරලත් මේ බුස් එක ගහ ගන්න පුළුවන්. තැලෙන්නේ නැති වෙන්න මොකක් හරි තියලා තට්ටු කරන්න ඕන. මේ සිදුර හරියටම සෙට් වෙලා තියෙනවා මෙතෙන්ට. ඒ වගේම මෙතනත් සිදුර සෙට් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනත් සිදුර හරියටම සෙට් වෙලා තියෙනවා. මේ බුස් එක අපි ගහගෙන ඉවරයි. අපි බලමු ගජන් පින් එක දාලා මේකේ මේ තදියක් මොකක්වත් තියෙද කියලා. ඒ කියන්නේ ගජන් පින් එක මෙතනින් තමයි දුවන්න ඕන. මෙතන හදිස්සියෙන් හරි තද වැඩි වුණොත් පිස්ටන් එක ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ මේ එන්ජින් එක සම්පූර්ණයෙන් ගැටලු සහගත වෙනවා. ඒක නිසා මෙතනින් දුවන විදිහට අපි මේ ගජන් පින් එක හදා ගන්න ඕන. මෙතන ඒ කියන්නේ තදයක් තියෙන්නම බෑ. මේක පොඩ්ඩක් තද වැඩි. එතකොට අපි මේක පොඩ්ඩක් ඇමරිකොලයක් අල්ලලා මේ පින් එක පහසුවෙන් එහා මෙහා යන විදිහට සකස් කරගන්න සිද්ධ වෙනවා. එතකොට RK80 එක එන්ජින් එකක් ගලවලා සම්පූර්ණයෙන් අලුත් වැඩියා කරන වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි අද අපි කතා කරේ. එතකොට ඉස්සරහට මේක ඉතුරු ඇට් ටික අපි කරගෙන යමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලගේ ගැටලු තියෙනම් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා කමෙන්ට් කරන එක ගොඩක් වටිනවා අපට. ඒ නිසා කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. channel එක තව කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. හරි අපි ආයේ අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. හරි එහෙනම් සියලු දෙනාට ආයුබෝවන් බොහොම ස්තුතියි.